මෙම තත්ත්වය හඳුනා ගැනීම සඳහා එහෙම නැත්නම් රෝග විනිශ්චය කර ගැනීම සඳහා අපි යෝනි මාර්ගය හරහා ස්කෑන් පරීක්ෂණයක් සිදු කරනවා. ඊට අමතරව MRI ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීමටත් අවශ්‍ය වන ඇතැම් අවස්ථාවේදී නමුත් අපි දන්නවා MRI පරීක්ෂණ සුලභව පවතින්නේ නැහැ. ඒ වගේම අධික මිලකින් යුක්ත වෙනවා. අපි මෙම තත්ත්වය අඳුනාගත්තට පසුව අපි මේ නිශ්චිතව හඳුනාගන්නේ ඇත්තටම කැමරාවක් යොදා උදර කුහරය තුරට කැමරාවක් යොදා සිදු කරන ලබන ලැපරොස්කොපික් පරීක්ෂණයක් මගින් මේ ලැපරොස්කොපි පරීක්ෂණය සිදු කරන අතරතුරම අපි එන්ඩෝමෙට්‍රියොසිස් කියන රෝගී තත්ත්වය දැක්කොත් අපිට එව අවස්ථාවේදීම ඒකට ප්‍රතිකාර කිරීමට හැකියාව පවතිනවා. මෙහිදී අපි සිදු කරන්න ලබන්නේ මම අර කලින් කිව්වාගේ එකට ඇලුණු පටක සියල්ල කපා නිදහස් කිරීමක් සිදු කරන්න ලබනවා. අපි මේකට ඇඩ්හිසිව් ලිසිස් කියලා හඳුන්වනු ලබනවා. ඊට අමතරව අපිට ඇසට දකින්නට ලැබෙන සියලුම එන්ඩෝමෙට්‍රියොසිස් පටක කපා හෝ පුළුස්සා ඉවත් කිරීම සිදු කරන්න ලබනවා. මීට අමතරව මේ එන්ඩෝමෙට්‍රියොසිස් කියන தත්ත්වය ඩිම්බ කෝෂවල විශේෂයෙන් ඇති වෙනවා. අපි ඒකට කියනවා එන්ඩෝමෙට්‍රියෝමා එහෙම නැත්නම් චොකලට් සිස්ට් කියලා. එවැනි ගෙඩි ඇති වුණාමත් අපි ඒවා ඉවත් කිරීම සිදු කරනු ලබනවා.